ආයුබෝවන් දුවේ පුතේ. ඔයාලා වෙන්නේ සරසවසිහිනේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයාලා තාමත් අපව subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද අපි කතා කරන්නේ BST 13 ශ්‍රේණියේ 8 වන පාඩම සත්ව පාලනයේ 5 වෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ බිත්තරයේ කොටස් වල අනුපාත නිර්ණය, බිත්තරයේ ඇල්බියුමින් දර්ශකය, ඒ වගේම හෝ දර්ශකය ගැන. දුවේ පුතේ පොතක් පෑනක් අරගෙන වැදගත් කරුණු සටහන් කරගන්න නම් ඔවුන් අමතක කරන්න එපා. එහෙනම් අපි දැන් පාඩමට යමු වෙමු. අද අපේ පළවෙනි මාතෘකාව බිත්තරයක් කැඩූ පසු අධ්‍යයනය කරන ප්‍රධාන ලක්ෂණ ගැන. 1. කහමදේ හා සුදුමදේ ස්වභාවය. 2. බිත්තරයේ කොටස් වල අනුපාත නිර්ණය. 3. බිත්තරයේ ඇල්බියුමින් දර්ශකය. 4. බිත්තරයේ හෝ දර්ශකය. ඒ අතරින් පළවෙනි ලක්ෂණය තමයි කහමදේ හා සුදුමදේ ස්වභාවය. ඒ කියන්නේ දුවේ පුතේ අපි මුලින්ම බිත්තරයක් කැඩුවම S2කට පේන ලක්ෂණ තමයි අධ්‍යයනය කරන්නේ. හොඳයි බලන්න. බිත්තරයක් කැඩූ පසු කහමදේ රවුම්ව සුදුමදේ මැදින් පිහිටයි නම් ඒ නැවුම් බිත්තරයක් ලෙස හඳුනාගත හැකිය. ඒ කියන්නේ දුවේ පුතේ බිත්තරයක් කැඩුව ගමන්ම ඒ බිත්තරයේ නැවුම් අලුත් බිත්තරයක් නම් මේ පළවෙනි රූපයේ ආකාරයට කහමදය බිත්තරයේ මැද තමයි තියෙන්න ඕන. ඊළඟට බිත්තරේ පරණ වන විට ඝන ඇල්බියුමින් ද්‍රව බවට පත්වීමෙන් කහමදය මැදේ රඳවා ගැනීම අපහසුයි. දුවේ පුතේ ඔයාලා නිකමට ගෙදරදී බිත්තරයක් කඩන වෙලාවට බලන්නකෝ කහමදේ කොහොමද තියෙන්නේ කියලා. ඔයාලගේ ගෙවල් වල තියෙන බිත්තර පරණ නිසා ඒ කහමදේ පැත්තකට බර වෙලා තමයි තියෙන්නේ. ඇයි ඒ කහමදේ පැත්තකට බර වෙන්නේ? එහෙම වෙන්නේ දුවේ පුතේ ඝන ඇල්බියුමින් පරණ වෙන්න ද්‍රව ඇල්බියුමින් බවට පත්වෙන හින්දා. එතකොට කහමදේ මැදේ රඳවා ගන්න හැකියාවක් නැහැ. ඊළඟ කරුණ බිත්තරේ කොටස් වල අනුපාත නිර්ණය. ඒ කියන්නේ අපි දැන් බිත්තරයක කහමදය, සුදුමදය, කටුව මුළු බිත්තරයේ බරට සාපේක්ෂව කොච්චර තියෙනවද කියලා තමයි බලන්න යන්නේ. බලන්න දුවේ පුතේ කහමදය, සුදුමදය, බිත්තර, කටුව මුළු බිත්තරයේ බරට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස ගණනය කරයි. අපි මුලින්ම බලමු කහමදේ ප්‍රතිශතය ගැන. දුවේ පුතේ කහමදේ ප්‍රතිශතය හොයන්න අපිට සූත්‍රයක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. කහමදේ ප්‍රතිශතය සමානයි කහමදේ බර බෙදනවා බිත්තරයේ සම්පූර්ණ බරෙන් ගුණ කරනවා 100ට 100. ඒ කියන්නේ අපි කහමදේ ප්‍රතිශතය හොයාගන්න කරන්න ඕන කහමදේ බර බලලා සම්පූර්ණ බිත්තරයේ බරෙන් බෙදලා 100ට 100න් ගුණ කරන එක. මේ සූත්‍රය දුවේ පුතේ කටපාඩම් කරගන්න ඔයාලට ව්‍යුහගත ප්‍රශ්න වගේම ප්‍රැක්ටිකල් වලටත් එන්න පුළුවන්. ප්‍රැක්ටිකල් වලට එනවනම් සාමාන්‍යයෙන් එන්නේ ඔයාලට ඒ කොටස් වල බර එයාලා දීලා ඉතුරු ටික ඔයාලට කරගෙන යන්න. නැත්තම් දුවේ පුතේ බිත්තරේ කොටස් වල බරත් මැනගෙන ගාන හදන්නත් සමහර විට එන්න පුළුවන්. හැබැයි ගොඩක් දුරට එන්නේ එයාලා ඔයාලට බරක් දීලා එතනින් එහාට කරගෙන යන්න. හොඳයි දැන් අපි බලමු ඇත්තටම බිත්තරයක් අරගෙන කොහොමද මේ ප්‍රැක්ටිකල් එක කරන්න කියලා. මුලින්ම දුවේ පුතේ අපි කරන්නේ සම්පූර්ණ බිත්තරයේ බර බලන එක. ඒකට මුලින්ම අපි බැලන්ස් එක ටෙයා කරගෙන ඉන්න ඕන. ඒ කිව්වේ ආරම්භක අගය 0. එහෙමත් නැත්නම් බිඳුව කරගෙන ඉන්න ඕන. දැන් අපි යොදා ගන්නා පෙට්‍රදීසිය බැලන්ස් එක උඩ තියලා ආපහු ටෙයා කරගන්න ඕන. මෙතනදී අපි කරන්නේ පෙට්‍රදීසියේ බර 0 කරගන්න එක. පුතේ අපි බැලන්ස් එක ටෙයා කරගන්නේ මෙතන සයිඩ් එකේ තියෙන ටෙයා බටන් එක එකපාරක් ක්ලික් කර ගැනීමෙන්. හැබැයි මේ බටන් එක තරාදියට තියෙන තැන වෙනස් වෙන්න නම් පුළුවන්. දැන් අපිට පුළුවන් බිත්තරය ඒක උඩ තියලා සම්පූර්ණයෙන් බිත්තරයේ බර ලියා ගන්න. දැන් මට මෙතන එනවා සම්පූර්ණ බිත්තරයේ බර විදිහට ග්‍රෑම් 52.03ක්. ඊළඟට දුවේ පුතේ අපි පෙට්‍රදීසියක් බැලන්ස් එකේ තියලා ටෙයා කරගෙන ඒකට කහමදය පමණක් එකතු කරගන්න ඕන. හැබැයි මෙතනදී අපි බිත්තරය කඩනකොට පරිස්සම් වෙන්නත් ඕන. මුලින්ම බිත්තරයේ උඩ කුඩා සිදුරක් හදලා ඒ සිදුරේ සුදුමදේ වෙන් කරගෙන ඊට පස්සේ කහමදේ විතරක් පරිස්සමට අරන් බර කිරා ගන්න ඕන. හොඳයි දැන් අපිට එනවා කහමදේ බර විදිහට ග්‍රෑම් 13.2 බිඳුවක්.
අපි දැන් අපිට ආව අගය මේ දීලා තියෙන සූත්‍රයට ආදේශ කරමු. කහමදේ බර විදිහට ග්‍රෑම් 13.1කුත්. සම්පූර්ණ බිත්තරේ බර විදිහට ග්‍රෑම් 52.03කුත් කියන අගයන් අපි ආදේශ කරගන්නවා. ඊට පස්සේ දුවේ පුතේ 13.2 52.03න් බෙදලා 100න් ගුණ කරමු. දැන් අපිට එනවා පිළිතුරක් 125.36යි කියලා. මෙතන දුවේ පුතේ ඒකක හැදෙන්නේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා 100ට 100 ඉතුරු වෙලා. දැන් අපි බලමු මේ විදිහටම සුදු මදේ ප්‍රතිශතයක් කොහොමද හොයන්නේ කියලා. ඒකට ඉතින් අපි කලින් වෙන් කරගත්ත සුදු මදය ටෙයක් කරපු පෙට්‍ර දීසියේ තියලා බර මැන ගන්න ඕනේ. මෙතනදී මම පොඩි කරුණක් කියන්න ඕන දුවේ පුතේ. ඔයාලා සුදු මදේ වෙන් කරලා අරන් තිනකොට ඒ භාජනය සුදු මද කොටස් ඉතුරු වෙලා බර අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා සුදු මදේ වෙන් කරගන්න කලින් ඔයාලා ගන්න පෙට්‍ර දීසි හරි එහෙම නැත්නම් භාජනවල හරි බර මැනගෙන වෙනම පැත්තක ලියා ගන්න. හරි දැන් අපිට සුදු මදේ බර විදිහට ග්‍රෑම් 29.38ක් එනවා. අපි ඒ යගේ අපිට දීලා තියෙන සූත්‍රයට ආදේශ කරමු. මෙන්න මේක තමයි ඉතින් සූත්‍රය. සුදු මදේ ප්‍රතිශතය සමානයි සුදු මදේ බර බෙදනවා බිත්තරේ සම්පූර්ණ බරෙන් ගුණ කරනවා 100ට 100. ඉතින් කලින් එක වගේමයි හැබැයි කහ මදේ වෙනුවට සුදු මදේ තමයි මෙතන තියෙන්නේ. දැන් අපි සුදු මදේ බරට 29.38යි කියන අගය ආදේශ කරමු. ඒ වගේම බිත්තරයේ සම්පූර්ණ බරට අපි කලින් ගත්ත අගයම ගන්නවා ග්‍රෑම් 52.03. දැන් 29.38 52.03න් බෙදලා 100ට 100න් ගුණ කරමු. එතකොට අපිට පිළිතුරක් ලැබෙනවා 56.46යි 100ට කියලා. මේ විදිහටම අපි බිත්තර කටුවේ ප්‍රතිශතය මැනගමු. අපි ඒකටත් බැලන්ස් එක උඩ පෙට්‍ර දීසියක් තියලා ටෙයා කරගෙන බිත්තර කටුව තියලා ඒකේ බර ලබා ගමු. අපිට එනවා ග්‍රෑම් 8.43. අපි දැන් කටුවේ ප්‍රතිශතය හොයන්න මේ සූත්‍රයට ආදේශ කරගෙන ඉමු. කටුවේ බර සඳහා ග්‍රෑම් 8.43ත් බිත්තරයේ බරට ග්‍රෑම් 52.03ත් ආදේශ කරමු. ඊට පස්සේ 8.43 52.03න් බෙදලා 100ට 100න් ගුණ කරාම අපිට පිළිතුරක් ලැබෙනවා 116.2ක් විදිහට. එතනදී දුවේ පුතේ ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන මේ කොටස්වල බර මනිනකොට පුළුවන් තරම් අතේ වෙනත් තැන්වලයි බිත්තර නොගෑවෙන විදිහට බර මනින්න. නැත්තම් ඔයාලට මේ එක එක අගයන් වල සුළු වෙනස්කම් දැක ගන්න පුළුවන් වෙනවා. හොඳයි ඉතින් දුවේ පුතේ අපි දැන් බිත්තරයේ කොටස්වල අනුපාත නිර්ණය කරලා ඉවරයි. දැන් අපි යමු අධ්‍යයනය කරන ඊළඟ ලක්ෂණය බලන්න. තුන්වෙනි ලක්ෂණය බිත්තරයේ ඇල්බියුමින් දර්ශකය ගණනය කිරීම. මේකට පුතේ දුවේ අපි භාවිතා කරන්නේ ගෝලමානය කියන විශේෂ උපකරණය. සාමාන්‍යයෙන් ඔයාලට ගෝලමානය දීලා ඇල්බියුමින් දර්ශකය හොයන්න ප්‍රැක්ටිකල් වලට එනවා අඩුයි. හැබැයි වර්නියර් කැලිපරයක් හරි අරිරූලක් හරි මාර්ගයෙන් ඇල්බියුමින් දර්ශකය හොයාගන්න පුළුවන්. අපි දැන් මුලින්ම ගෝලමානයේ කොටස් අඳුනගෙන ඉමු. මොකද ඒක ස්පොට් ටෙස්ට් වලට දෙන්න පුළුවන්. දුවේ පුතේ ඔයාලා මේ රූපය දකින්නේ ගෝලමානයක්. ඇත්තටම විවිධාකාරී ගෝලමාන අපිට දෙක ගන්න පුළුවන්. දැන් අපි බලමු ගෝලමානවල තියෙන පොදු කොටස් මොනවද කියලා. 1. සිරස් රේඛීය පරිමාණය. දුවේ පුතේ මේ රූපයේ පළවෙනි ඉලක්කමෙන් මම ලකුණු කරලා තියෙන්නේ සිරස් රේඛීය පරිමාණය. 2. වෘත්තාකාර පරිමාණය. එහෙමත් නැත්නම් වට පරිමාණය. මේ වට පරිමාණය දුවේ පුතේ කොටස් 50කට වෙන් කරලා තියෙනවා. 3. අචල පාද 3. මේ පාද 3 දුවේ පුතේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල තමයි පිහිටලා තියෙන්නේ. 4. චලනය කළ හැකි ඉස්කුරුප්පු පාදය. මේ පාදයේ දුවේ පුතේ උඩ තියෙන ඉස්කුරුප්පු හිසෙන් කරකවලා ඉහළටත් පහළටත් චලනය කරන්න පුළුවන්. 5. විල්ල. විල්ල කියන්නේ දුවේ පුතේ චලනය කර හැකි ඉස්කුරුප්පු පාදයේ රඳවලා තියෙන බාහුව. මෙතනින් මේ 5 ඉලක්කමෙන් දක්වලා තියෙන්නේ විල්ල. හොඳයි දැන් අපි බලමු මේ ගෝලමානයේ භාවිතයෙන් බිත්තරයක මොනවද බලන මිනුම් කියලා. බලන්න දුවේ පුතේ බිත්තරයේ ඝන ඇල්බියුමින් පැතිරී ඇති ප්‍රදේශයේ පළලද
බිත්තර කහමදය ආසන්නයේ ඝන ඇල්බියුමින් වල උසද ගෝලමානය ආධාරයෙන් මනිනු ලැබේ. කියන්නේ අපි මේකෙන් බලන්නේ බිත්තරයක ඝන ඇල්බියුමින් පැතිරී ඇති පළලයි කහමදය ආසන්නයේ ඝන ඇල්බියුමින් වල උසයි. දැන් අපි බලමු කොහොමද ගෝලමානයේ මේ කියන මිනුම් ලබා ගන්නේ කියලා. මුලින්ම අපිට ඇල්බියුමින් දර්ශකය හොයාගන්න වෙනවා. ඒ සඳහා මේ සූත්‍රය භාවිතා වෙනවා. ඇල්බියුමින් දර්ශකය සමානයි H බෙදීම L. H කියන්නේ ඇල්බියුමින් වල උස, L කියන්නේ ඇල්බියුමින් වල පළල. දැන් අපි මේ H සහ L වලට අගයන් ලබා ගමු. දැන් අපි මුලින්ම ගෝලමානය ආධාරයෙන් ඝන ඇල්බියුමින් වල පළල මැනගන්න ඕන. ඒකට දුවේ පුතේ අපි මුලින්ම කරන්නේ ගෝලමානය ඝන ඇල්බියුම්හි මැදේ පිහිටවනවා. ඒ කියන්නේ දුවේ පුතේ ඝන ඇල්බියුමින් මැදේ ගෝලමානයේ චලනය කළ හැකි ඉස්කුරුප්පු පාදයේ පිහිටවන ආකාරයට ගෝලමානය රඳවාගෙන ගෝලමානයේ පාද ඈත් කරනවා. එතන දුවේ පුතේ අපි ඝන ඇල්බියුමින් විහිදිලා පැතිරිලා තියෙන උපරිම පළල ස්ථානවල තමයි මේ ගෝලමානයේ පාද රඳවන්න ඕන. බලන්න දුවේ පුතේ මේ ගෝලමානයේ එක් පාදයක් මේ ඝන ඇල්බියුම්හි එක් කෙළවරකත් අනෙක් පාදය අනෙක් කෙළවරත් පිහිටන ආකාරයට රඳවාගෙන දැන් අපි බලන්න යන්නේ මේ ස්ථාන දෙක අතර තියෙන සරල රේඛීය දුර. මේ ස්ථාන දෙක අතර තියෙන සරල රේඛීය දුර බලා ගන්න නම් දුවේ පුතේ අපිට පුළුවන් ඒ ස්ථාන දෙකේ ඉඳලා සමාන්තරව කඩඉරි ආධාරයෙන් රේඛාවක් ඇඳ ගන්න. මතක තියාගන්න දුවේ පුතේ මේ රේඛාව සමාන්තර වෙන්න ඕන. ඉතින් දුවේ පුතේ දැන් අපිට බලා ගන්න පුළුවන් මේ රේඛා දෙක අතර කොච්චර දුරක් තියෙනවද කියලා. බලන්න දුවේ පුතේ ඔයාලට පේනවා නම් මේ අඩිරූලේ සඳහන් වෙන්නේ සෙන්ටිමීටර් 10යි කියලා. ඒ කියන්නේ මම මේ සපයාගෙන තියෙන ඝන ඇල්බියුම්හි පළල සෙන්ටිමීටර් 10යි. ඉතින් දුවේ පුතේ ඔයාලට දැන් තේරෙනවා ඇති මේ සෙන්ටිමීටර් 10 ගන්න ඇත්තටම අපිට ගෝලමානයක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේකට අපිට වර්නියර් කැලිපර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට දිග වැඩිම ස්ථානයෙන් රේඛා දෙකක් ඇඳගෙන අඩිරූලක් ආධාරයෙන් පහසුවෙන්ම අගයන් සපයා ගන්න පුළුවන්. ඊළඟට කහමදය ආසන්නයේ ඝන ඇල්බියුමින් වල උස මැනගනිමු. ඒ සඳහා මේ ගෝලමානයේ චලනය කළ හැකි ස්කුරුප්පු පාදය සීළු මාරු කරගෙන බිත්තරයේ ගෑවෙන නොගෑවෙන තරම් ලං කරලා ස්කුරුප්පු පාදය නතර වී තිබෙන උස ගණනයෙන් H සඳහා පිළිතුරක් ලබා ගන්න පුළුවන්. මෙතනදී දුවේ පුතේ ඔයාලට වර්නියර් කැලිපර් එකක් හරි අඩිරූලක් හරි භාවිතයෙන් H සහ L සඳහා උත්තර පහසුවෙන්ම ගන්න පුළුවන්. හොඳයි දැන් අපි බලමු H සඳහා මට ලැබෙනවා පිළිතුරක් විදිහට සෙන්ටිමීටර් 0.3ක අගයක්. අපි දැන් ඉතින් මේ අගයන් සූත්‍රයට ආදේශ කරමු. ඇල්බියුමින් දර්ශකය හොයන්න H සඳහා අපි ඒ කියන්නේ උස සඳහා අපි ආන්සර් එකක් ගත්තා 0.3යි කියන එක. ඊට පස්සේ L එහෙම නැත්නම් පළල සඳහා අපි ආන්සර් එකක් ගත්තා සෙන්ටිමීටර් 10. අපි දැන් මේ දෙක ආදේශ කරගත්තා. දැන් අපිට තියෙන්නේ 0.3. ඒ කියන්නේ H බෙදනවා සෙන්ටිමීටර් 10න්. ඒ කියන්නේ L ගෙන්. එතකොට අපිට පිළිතුරක් ලැබෙනවා 0.03යි කියලා. හැබැයි දුවේ පුතේ මෙතන සෙන්ටිමීටර් වලට සෙන්ටිමීටර් කැපිලා ඒකක නම් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපිට පුළුවන් මේ දර්ශකයේ භාවිතයෙන් බිත්තර අලුත්ද පරණද කියලා කියන්නත්. පරණ බිත්තර කැඩූ විට ඇල්බියුමින් ව්‍යාප්තිය වැඩි බැවින් ඇල්බියුමින් දර්ශකයේ අඩු අගයක් ගනී. ඊළඟට අපි බලමු හතරවෙනි ලක්ෂණය හෝ දර්ශකය ගැන. ඇත්තටම මේ දර්ශකය භාවිත කරන්නේ බිත්තරවල ගුණාත්මක බව පරීක්ෂා කරන්න විද්‍යාත්මක ක්‍රමයක් ලෙස. මේක ඇත්තටම බිත්තරයක සුදු මදයේ උසත් බිත්තරයේ බරත් පදනම් කරගෙන තමයි ගණනය කරන්නේ. මේක තමයි දුවේ පුතේ මේ දර්ශකය හොයන සූත්‍රය. දුවේ පුතේ ඔයාලා මේ සූත්‍රය කටපාඩම් කරගන්න අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඉතින් ඔයාලට වෙලාව තියෙනවා නම් මේ සූත්‍රය පාඩම් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට මේ හෝ දර්ශකයෙන් ප්‍රශ්න අහන්න තියෙන ඉඩකඩ ඉතාමත් අඩුයි. හැබැයි මේ හෝ දර්ශකයේ වැදගත් දෙයකුත් ඔයාලා දැනගෙන ඉන්න ඕන. ඒක තමයි යම්කිසි බිත්තරයක සුදු මදයේ උස වැඩි නම් එම බිත්තරයේ සම්පූර්ණ බර
වැඩි නම් HI value එක වැඩි කියලා කියනවා. ඒ කියන්නේ දුවේ පුතේ HI value එක කියන්නේ හෝදර්ශකය. ඒ කියන්නේ ගුණාත්මක බව වැඩි. මේ අගය 72ට වඩා වැඩි නම් ඒ ශ්‍රේණියේ බිත්තර කියලා කියන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වුණ මාතෘකාව මෙතනින් ඉවරයි. ඔයාලට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම්, නොදන්න දේවල් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම්, එහෙම නැත්නම් ඔයාලට අමතක වෙලා තිබුණ දෙයක් ආපහු මතක් කරගන්න පුළුවන් වුණා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ එන්නේ සරසවිසිහිනේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔබගේ සරසවිසිහිනේ සාර්ථක වේවා.